ෆීඩ්බැක් කරනවා කෑම විතරක්ම නෙමෙයි තව දේවල් කියනවා යම්කෝ ඉස්සරහට වෙන්න හරි එහෙනම් අපි අර පැත්තට ගිහිල්ලා සෙට් වෙමු ඒක දාන්න එපා හෙලෝ වෙල්කම් කියලා පිළිගන්නවා ඔයාලා ඔක්කොම අපි අද ඇවිල්ලා ඉන්නේ පෙරියම් මුල්ලට පොඩි චැලෙන්ජ් එකක් තියෙනවා මගේ අතේ තියෙනවා රුපියල් 1000යි 2000යි 2500යි රුපියල් 2500ක් තියෙනවා මාගාව අපි බලමු මීගමු අවටින් අපිට රුපියල් 2500ට කන්න බඩ පැලෙන්න කන්න පුළුවන්ද කියලා එහෙනම් සෙට් වෙලා ඉන්න අපි සෙට් වෙමු දැන් අපි ඇවිල්ලා ඉන්නේ මීගමුයි බීච් පාක් එකට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට ලේසියෙම මෙතනට එන්න පුළුවන්. පට්ට හැපනින් රැට ඕන කෙනෙක්ට එන්න පුළුවන් මෙතනට. පොඩි ටිකට් එකක් ගන්නවා තමයි. කොහොම හරි මෙතනත් තියෙන පොඩි කඩ ටික. පොඩි ස්ට්‍රීට් ෆුඩ් ලයින් එකක් වගේ යනවා. ඒ කඩ ටිකේ තියෙන පොඩි කෑම. අපි ඒවා try කරන්න ඕනේ. try කරලා බලමු. අද වීඩියෝ එකේ පොඩි ස්පෙෂල් එකක් තියෙනවා. මොකද අද මම තනියම නෙවෙයි ඉන්නේ. මාත් එක්ක ඉන්නවා. ඔයාලා හොඳටම දන්න Life of Anju channel එකේ අපේ අංජන. අපි අද කීයක් තියෙනවා හරියටම බජට් එක? අද හරියටම බජට් එක මෙන්න ඔයාට රුපියල් 2500යි. අපි ගන්නේ FM. ඒකටද දෙන්නේ? මං අහන්නේ FM එකට දෙනවා වගේ. ආයි 2500යි. 2500යි. අද තනියම නෙමෙයි කන්නේ. බලමු කන්නේ සුපිරිම පොරක් එක තමයි කන්නේ අද. බලමු අපිට මේ මීගම බීච් පාක්ෂයේ මොනවද 2500ට ගන්න පුළුවන් කියලා. මේ හැමදැනම කෑම ගන්නන්නේ දැන්. ස්ට්‍රීට් ෆුඩ් තමයි ගන්නෙ නේ. ස්ට්‍රීට් ෆුඩ් කමු. ගිහින් බලමු පොඩ්ඩක්. අපි ගිහලා බලමු වෙන. මොකද එන්නේ කියලා. යා. අපි දැන් මේ ස්ට්‍රීට් ෆුඩ් මේ හැමතැනම තියෙනවා. පොඩ්ඩක් අපි ගිහින් බලමු මේ. පොඩ්ඩක් අපේ බජට් එකත් අද අපි බලන්නේ මේ අඩුව බජට් එකකින් මොනවද කරන්න පුළුවන් කියලා නේ. ඔව් 2500කට මීගම මොනවද කරන්න පුළුවන් කියලා තමයි බලන්න යන්නේ. මෙතන කඩයක් තියෙනවා. යාලා බලමු. මෙතන තියෙන එක මේකේ තියෙනවා බං චිප්ස් තියෙනවා, චිප්ස් තියෙනවා, වඩේ තියෙනවා. අපේ ෂොප් එකේ ඕන මහත්තයෙක් මල්ලි මොනවා මේ ඊයවලි මේවා වෙන්නේ සාමාන්‍ය මේ කොහොම ප්‍රයිස් එක වෙන්නේ 200යි වෙන්නේ ඒ හැම එකක්ම 200ද 200 මෙතන තියෙන ඕන එකක් 200යි බජට් එකක් හම්බ වෙනවා එහෙනම් මම try කරමු අනිවාර්යයෙන් පොඩි වටයක් දාලා පෙන්නලා එන්න මොනවද තියෙන්නේ කියලා බජට් එක 2500යි හරිද බජට් එක 2500යි අපි හැමතැනින් පොඩ්ඩක් try කරන්න ඕන හරි මෙතනින් අපි මොනවද ගන්නෙ ඉස්සෝ ගමු මෙතනින් ඉස්සෝ ගමුනේ ඉස්සෙක් ගමු අපිට දෙනවා ඉස්සෙක් කණ්ඩ යන්නේ 200ට ඔන්න 2500ෙන් 200ක් අඩු වෙන්න යන්නේ අඩු කරගන්න මෙතනින් ලුණු දාලා දෙන්න එහෙනම් බජට් එක සාවිත් අපු මෙතන අනිවාර්යෙන් try කරමුනේ කාලා මම මෙතන ඉස්සව right thank you එහෙනම් 300ක් අපිට change එක හම්බුණා right එහෙනම් අපි මෙතනම ඉස්සව කාලා බලමු රස බලන්නයි යන්නේ හැමෝගෙම කැමතිම පාර්ට් එක ඉස්ස කාලා පිස්සුව දාගන්න එපා හරි ලොකු ඉස්සෙන්නේ රුපියල් 200ට වටිනවා 200ට අවුල නැහැ ෂීට් මේ අද චැලෙන්ජ් එකේ අපි කන්නේ ගොඩක් ස්ට්‍රීට් ෆුඩ් ස්ට්‍රීට් ෆුඩ් කමෝ මොකද මේ අපි බලන්නේ බඩ පිරෙන්න කන්න පුළුවන්ද කියලා හරි එහෙනම් try කරන්න කාලා බලමු රස කොහොමද පට්ට රසයි පටරයි ඈ පටරයි මේ ඔයා ඔගෙන් 10න් කීයක් දෙනවද ඔකට 10න් කීයක් දුන්නා 10න් 8ක් 10න් 8ක් දෙන්න පුළුවන් නිකන් සුපිරි 10න් 8ක් විතර දෙනවා මම මේකට අපි ඉස්සල්ලාම 2500 රුපියල් 200ක් වියදම් කරලා ඉස්සෙක් ගත්තා මේ මුකේ කොහෙන්ද පටන් ගන්න ඔය කොහෙන් හරි කන්න මෙතනින් කන්න ඔය තියෙන කොහෙන් හරි කන්න
මොකද දැන් මම 10න් දෙනවා 9ක් දෙනවා 10න් 10ම දෙන්න පුළුවන් එකක් අඩු කරනවා ඒක ඇත්තටම මේ පට්ටම රහයි ඕගොල්ලෝ තවත් බීච් පාක් එකට මේ try කරලා බලන්න පට්ටම රහයි අපි තව දැනකට try කරමු අපි තව දැනකට මේ ඉස්සර මොකද කරන්නේ ඉස්සව කකාය හොඳයි එහෙනම් අපි ආයාව තවත් තැනකට බලමු මෙතන ගණන් කොහොමද කියලා මෙතනින් අහලා බලමු වෙන්න කොහොමද මෙතන එක එක જાතිය තියෙනවා නේ ඉස්ස කොහොමද ගණන් දෙන්නේ So this 150යි. මෙතන ඉස්ස 150යි මෙතන ඉස්ස 150යි මෙතන ඉස්ස 150යි සොසේජ් 200යි. සොසේජ් 200යි ඉස්සවට දෙන 105යි. ඉස්සවට තියෙනවා 105යි පොඩි වල 115යි. පොඩි වලට එහෙනම් අපි ගමු සමෝසා තියෙනවා ඔව් මෙතන කෑම ಜಾති ගොඩක් තියෙනවා ඔයාලා එන්න මෙතනට ඇවිල්ලා try කරලා බලන්න අපිට දෙන්න පටන් ගත්ත ගමන්ම තියෙන පළවෙනි කඩේ නේ දකුණු අත පැත්තේ. තියෙන දකුණු අත පැත්තේ තියෙන කඩේ එන්න මේ අපේ බජට් එක දැන් කීයක් තියෙන හරියට බජට් එක 2300යි හරි ගමු අපිට මෙතනින් ඉස්සේ කාලා බලමු 250 ගමු ගමු අපිට දෙන්න ඉස්සෙකුයි ඉස්සම කන හින්දා ඔව් පොඩි වෙනසකට එක්ක සොසේජ් එකක් ගමුද ගමු සොසේජ් එකක් දාලා දෙන්න බෑ මෙන්න ඉස්සා මෙන්න ඉස්සා අපේ 150 අපේ ඉස්සා සෝස් දාන්නද? සෝස් දාලා දෙන්න මෙතන සෝසුත් දාලා දෙන්නේ නෑ සොසේජ් එකට රයිට් ඔන්න ඕගොල්ලෝ නැහැ හරි එතකොට සොසේජ් එක 200යි අතන 150යි 350යි එහෙනම් මේකෙන් දෙන්නේ ගයිස් අපි අරන් තියන්නේ සෙක් සමග සෙක් සමග සොසේජ් සොසේජ් එකක් එකක් බලමු රස කොහොමද කියලා නේ කෑමක් තමයි තියන්නේ අද බජට් එකෙන් ටික ටික අඩු වෙගෙන යන්නේ ඔව් හරිද අපි බලන්නේ 2500ට බඩ බැලෙන්න කන්න පුළුවන්ද කියලා නේ ගන්න පුළුවන්ද කියලා හැමදාම රයිස් කුත්තුනේ ගිලින්නේ ඒකනේ ඒව හරියන්නේ පොඩි වෙනසක් නැහැ අයිස් පොත්තු හරියන්නේ නැහැ රයිස් කුත්තුම කාලා වැඩක් නැහැ අද මේ ඉරිදා ඉන්න පොඩ්ඩක් ක්‍රවුඩ් එක වැඩි මේ අපි මුව try කරලා බලමු මෙතනම උතනින් යමු try කරමු අපේ ආන්ජලෝ අම්මට උත්‍රාහයි ඈ මේ මූත්‍රාහයි ඔයාලට ලකුණු කීයක් දෙනවද 10න් 9.5ක් දෙනවා 9.5ක් නරකට වඩා හොඳයි නරකට වඩා ගානක් ආව 50ක් අඩුයි නේ මේ වෙලාවේ 50 කියන්නේත් අපිට වටිනවා ඔව් මේක 50 උත්තර යතන්ට වඩා නා බැලන්ස් එක රයිට් අපේ ඉතුරු එක ආවා ඔය මේ හරියට යන්න ආවලා එතන මේ යහ පැත්තේ මේ ස්ට්‍රීට් ෆුඩ් කාලා අයිස්ක්‍රීම් එකකුත් කන්න පුළුවන් ඔව් අනිවාර්යෙන් අපි මෙතන කාලා බලමු මේ මරුවේ 10න් 9 යන්නේ 9 මාරක් දීලා 10 9 මාරක් දෙනවා දැන් සොසේජ් එකේ රහ බලන්න යන්නේ සොසේජ් එක කීයක් දෙනවද සොසේජ් නැති සොසේජ් සාමනේ සොසේජ් වෙනසක් නැහැ ඉතින් තව try කරන්න ඕන මේ දැම්ම බඩ පිරලා වගේ දින ඉස්සෙක් කෑව විතරයි නේ මරෝ මේ කොහොමද මේ කාලා බලන්න පට්ට ඉස්සලා මොකෙන්ද අපි try කරන්නේ සොසේජ් එකෙන් ඔයා කැමති එකෙන් try කරා ඉස්ස ඔයා බලන්න. ඉස්සෙක් ආපු ඉඳන් ඉස්සගෙන් try කරමු නේ ඔව් ඉස්සර try කරලා බලන්න මොකද දෙන්නේ ගානත් අඩුයි රසත් සුපිරි ඈ අරගත්ත එකම එල්ලම කිරි සොසේජ් දෙනවා සොසේජ් එකමනේ නේ සොසේජ් නම් සොසේජ් මේ සෝස් එකකුත් දෙනවනේ අන්න ඔව් සුපිරි ඈ ඒක සෙට් ක්‍රිස්පිට තියෙනවා කිසිම අවුල නියමයි එහෙනම් අපි මේකට 10න් 10ම දුන්නේ 10 මොකද දෙනවද 10ම දෙනවා 10යි එහෙනම් දැන් මේ මං කන්නද කන්න කන්න පුළුවන් එකකන් ආවේ කන්නනේ හරි එහෙනම් අපි අඩේ දින්දර පොඩ්ඩක් කියන්න මේ කඩේ තියෙන්නේ බීච් පාක් අර අතර මේ ඇඳුම් ටිකක් තියෙනවා බීච් පාක් එකට ආව ගාම මෙන්න මේ හරිය තියෙන ඇඳුම් කඩයක් ඒ කඩේ ගාවම තියෙන කඩේ ඒකත් එකම තියෙන දකුණු පැත්තේ තියෙන කඩේ එන්න කෑම ಜಾති ගොඩක් තියෙනවා ඉස්සෝ වඩ හැමදාම රයිස් කොත්තු ගාලා හරියන්නේ try කරන්න රුපියල් 150යි වටිනවා කොල්ලෝ ඒ ගෙදරට එලා කාලා බලන්න ගෙදරට වෙලා ඉන්න එපා එන්න ඇවිල්ලා try කරලා බලන්න ඊට එක්කම කෑම විතරක්ම නෙමෙයි තව දේවල් කියනවා යන්කෝ ඉස්සරහට වෙන්න
හරි එහෙනම් අපි අර පැත්තට ගිහිල්ලා සෙට් වෙමු. ඒක දාන්න එපා. ස්පාක් එකේ උත්තර තමයි තියෙන්නේ. ඉතින් ඔය සිමිලර් අයිටම්ස් ටිකක් තමයි. මොනවාද දැන් අපේ බජට් එකෙන් කීයක් ඉවරද? මුලින්ම කඩින් මොනවද කෑවේ අපි? මුලින්ම කඩෙන් අපි කෑවා ඉස්සෙක්. ඉස්සෙක් කෑවා. ඉස්සට අපෙන් ගියා රුපියල් 200යි. රුපියල් 200යි. ඊට පස්සේ ආයෙ කෑවා අපි අර සුපිරි කඩෙන්. සුපිරි කඩෙන් ඉස්සට ගියා. ඉස්සට 150යි. සොසේජ් එකට යාළුවෙක් ඇවිල්ලා. සොසේජ් එකට අපෙන් 200යි නේ ගියේ. සොසේජ් එකට 200යි. එතකොට එතන ඔක්කොම අපේ 550 ගිහිල්ලා තියෙනවා. 550ක් ගිහිල්ලා තියෙනවා. ඒ තව ඉතුරුයි. 1950ක් ඉතුරු. 1950ක් තියෙනවා. මේ දැනටම පොඩ්ඩක් නිකන් බඩ පිරීලා තියෙන්නේ. මොකද මේ ස්ට්‍රීට් ෆුඩ් හැබැයි මේමයි මීගමුවේ බීච් පාක් එකේ මේ වගේ જાතිය කෑම තමයි ඔයාලට කන්න තියෙන්නේ. හරිද? අයිස්ක්‍රීම් මනම් තියෙනවා. අද කන්න බෑ මේ මොකද සෙම් ප්‍රතික්ෂාව ඉහළයි. මේමනේ වඩ තියෙනවා. ඉතින් වඩ හැම එක්කෙනාම කනවනේ. හැමදාම කනවනේ. වඩයි සම්සා ලපෙති ඕන එකක් තියෙනවා. මේ කාලා බාන්න පුළුවන්. රයිස් කොත්තු නම් අද කන්න බෑ. ඒව කන්න බෑ. අපි අද කමු මොනවද තව කන්නේ අපි? අපිට කෑව හැකි ස්ට්‍රීට් ෆුඩ් කිව්වහම එනවා බර්ගර්. හැබැයි මීගමුවේ මේ බීච් පාක් එකේ බර්ගර් කන්න තැනක් නැහැ. මේ තව තැනක් තිබ්බා කොත්තුමි තියෙන තැන. එතන අපි අද්දිම ඉවරයි මල්ලි කිව්වා. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි මේ එතකොට මීගමුවේ එතන බර්ගර් කින් එකක් තියෙනවා. එතකොට අපේ බජට් එකත් එක්ක එතෙන්ට මං හිතන්නේ මේ වැඩි වෙයිද? වැඩි වෙයි වගේනේ. අපි එමුණත් මෙහෙම කරමු. කොහෙටද යන්නේ? දෙමන් හන්දියේ තියෙන ෂොප් එකක් හනී බනී කියලා. හනී බලලා තියෙනවා. ලක්ෂණ අයියගේ හනී බනී. ලක්ෂණ අයියගේ 150 ඉඳන් බර්ගර් තියෙනවා. 150 අපි අපරාධය අපි මුලින් ඒ හරියට ගිහලා try කරලා ඉන්න බෑ. එච්චර පහු කරන් ඒකනේ වැඩි. හරි එහෙනම් අපි එතෙන්ට යමුද? එහෙනම් එතනට ගමු. මේ ලක්ෂණ අයියා ඇරලත් දන්නේ නැද? ඉරිදා ඉඳනේ. කෝල් එකක් දීලා මයන් අපි. කෝල් එකක් දීලාන්නේ. ප්ලේස් එක ගැන කියන්නම්. ඔව්. කෝල් එකක් දීලා බලමු. අපි යන් ඉස්සල්ලාම. යන් එන යන්. මේ මෙච්චරයි මීගමුවේ මේ. අපේ මේ යාළුවා ඉන්නේ යා පස්සෙන් එනවා. ඔයා යන්න. යන් ගයිස්. අපි එනං යමු බර්ගර් කන්න. බීච් පාක් එකේ වල මේ වගේ දේවල් තමයි ඉතින් කන්න තියෙන්නේ. හරි. හෙලෝ. ඔය ලක්ෂණ අයගේ හනී බනී එක නේද? ඔව්. ඔයාලගේ ෂොප් එක ඇරලාද අද? පාන්දර එකමාර වෙනකම්. එකමාර. ඔයාලා ගාව 150 ඉඳලා බර්ගර් තියනවා කියන්නේ ඇත්තද කතාව? හරි හරි අපිට විනාඩි 10ක් අපි දැන් එනවා. හරි thank you. අක්සන් අයියේ 150 බර්ගර් එක. are you ready? මේ අතර ඉස්සෙක් කාපු ගානට බර්ගර් එකක් කියන්නේ නේ. කන්න. අපි දැම්ම යන්නේ. දැම්ම යන්න. වහන්න කලින් දැම්ම යන්න. ආයි කාමාරන කරලා තියනවා කිව්වනේ. ඒක ප්‍රශ්න නැහැ හිමීට යන්න. හිමීට. එහෙනම් අද පෙරිය මුල්ලෙන් කන්න ඕනේ නැහනේ. පෙරියා මුල්ලෙන් කන්න ඕනේ 150ට බර්ගර් 150ට බර්ගර් තියෙද්දි පෙරිය මුළු කන්න ඕනේ නැහැ. බර්ගර් 150ට. ඔයා ගන්නකො බයික් එක. 150 ඉඳලා අපි බර්ගර් කන්න යන්නේ. එහෙනම් අපි දෙමන් හන්දියට ගිහිල්ලා සෙට් එකමු. එහෙනම් පට්. අපිත් එක්කලා හොම්ම ඉන්න. අපි ලං වෙලා ඉන්නේ guys. ළඟයි දැන් ළඟයි. ඉත පේනවා බෝඩ් එක. හනී බනී. පාන්දර ගියේ එකමාරකට. පාන්දර එකමාරකට කරලා කිව්වනේ. ක්‍රවුඩ් එකේ ඉන්න දෙන්නෙක් ඉන්නවා. අපි ආවා. ලක්ෂණ අයියගේ හනී බනී. මේගම පැත්ත ඉඳලා එනවා නම් දිවුල පිටි පැත්තට එන්න. දිවුල පිටි පැත්තට එද්දී නුගවල පහු කරලා තව ටිකක් ඉස්සරහට ඇවිල්ලා කදිරාන පොලිසිය තියෙනවා. පොලිසිය කටානේ පොලිසිය පහු කරලා තව චුට්ටක් දිවුල පිටි පැත්තට එද්දී දෙමන් හන්දියේ දකුණු අත පැත්තේ තියෙනවා ලොකුවට හනී බනී බෝඩ් එක. මේ බෝඩ් එක ඈත එද්දීම පේනවා. ඔය බෝඩ් එක බලාගෙන එන්න මෙන්න ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ. 150ට බර්ගර් දීලා විශ්වාස කරනවා. අපි විශ්වාස කරන්නේ නැහැ. කාලා බලමුනේ. ඔන්න අපි ඇවිල්ලා තින්නේ හනී බනී එකට 150 ඉඳලා බර්ගර් කන්න. 150 බර්ගර් එක හොයාගෙන. ඇත්තටම 150ට බර්ගර් තියනවද? ඇත්තටම තියෙනවා. 150ට 50 නම් තියනවද? 150 නෝලම මිනිම එකක් තියෙනවා නේද? මේ අපි ගා බජට් එක මේ
දැන් කීයද ඉතුරු වෙලා තියෙන්නේ? බජට් එකක් තියෙනවා. අපි මොනවද කෑවේ කියලා පොඩ්ඩක් මතක් කරලා ඉමුනේ කට්ටිය. අපි කෑවා ඉස්සෝ. ඊට පස්සේ කෑවා සොසේජස්. ඉස්සෝ පළවෙනි ඉස්සව කෑවේ කියලා 200යි. ඊට පස්සේ ඉස්සා 150යි. ඊට පස්සේ සොසේජ් එක 200යි. ඔව්. දැන් ඉස්සගේ ගානට බර්ගර් එකක් තියෙනවා කියලා කියනවා බලමු ඈ. පිට තියෙනවා ගන්න guys. සොසේජ් බජට් බර්ගර් එක. එන්නේ බාණ්ඩේ 150යි ඉස්සගේ ගානට. ඉස්සගේ ගානට. බලමු සෙට් වෙනවද කියලා. ඊට පස්සේ තියෙනවා හැම්බර්ගර් 100යි. ඔක්කොම තියෙනවා බජට් එකට බජට් නම් බජට්. බලමු අපි සබ්මැරින් තියනවා guys 450යි. හොට්ඩොග් චිකන් හොට්ඩොග් එක තියෙනවා රුපියල් 250යි. අපි අර සොසේජ් එක 200ට ගෑවනේ. රුපියල් 50යි බනිස් එකට වැඩි. අපි එහෙනම් ගමු මෙතනින් 150 බර්ගර් දෙකයි හොට්ඩොග් එක කම් අපි දාන්න 150 මාස්ටර් ෂෙෆ් ඉන්නවා දෙකයි හොට්ඩොග් එක අපි බලමු එහෙනම් මේ හොට්ඩොග් එක හැදෙන විදිය නේ බලමු යා ඊළ බලන්න කීයද මේක 150යි බර්ගර් දෙකයි ඊට පස්සේ අපි රුපියල් 200ට ගෑවා සොසේජ් එක සොසේජ් එක තව රුපියල් 50යි වැඩි වෙලා තිබ්බේ හොට්ඩොග් එක 250 හොට්ඩොග් එක එහෙනම් 150 බර්ගර් එක කාලේ මොකද හැබැයි පින්ගුයින් නම් රස පාටයි හොඳ සුවඳක් තියෙනවා ක්‍රිස්පි එකක් ඒගොල්ලෝ මහදන සීක්‍රට් රෙසිපි එකක් තියෙනවා සෝස් එක සෝස් එකක් කිව්වනේ එයාලා මහදන එක 150ට පාඩන්නේ මේ පාඩ එකක් වලින් ඉඳන් ගන්න පුළුවන් දෙයක් තමයි ටවුන් එකේ වගේ මේ පාඩන්නේ උඩට 100ක්වත් වෙනවා අනිවාර්යෙන් බලන්න 100 බර්ගර් රස අම්මනි වගේ ඒක නම් සුපිරියක් සුපිරි පහන් පහන් ඉන්නේ ය 10 10 මම 10න් දෙනවා 30 මෙයා 10 20ම දෙනවලු 10න් 20ම දෙනවා මේ ඇත්තටම මේ මට සැකේ දෙන්නේ 150ට මොකද මේක දෙන්නේ කියලා මේක තියෙන දේවල් එක්ක මොනවද දන්නවද බන් එක තියෙනවා සලාඩ් එක තියෙනවා සොසේජ් එක පැටි එක තියෙනවා ලුණු තියෙනවා සෝස් තියෙනවා බජට් වල මෙච්චර බජට් එකක් නේ ඊට වඩා අඩුවෙන් මම බර්ගර් ගන්න දැකලා ඊළඟ අපි try කරනවා හොට් ඩොග් එක
වෙන දින හොට් ඩොග් එක අපි බීච් එකේ ගෑවට වඩා බීච් එකේ හොට හොට් ඩොග් එක බීච් එකේ සුසේජ් එකම 200යි. 200 මේකම 250යි. 50යි වැඩි වෙලා තින්නේ. ඒක 50යි අපිට බනිස් එකට වැඩි දීලා තියෙනවා. මේක කරනවා බලතිනේ වගේ. කම්බු තව තියෙනවා බද්ද කරගන්න මොකද තව තුනක් තියෙනවා. එන යා අමුතු බලහත් තියන්නේ. මර මේගොල්ලන් මේ රාජ්‍යයේ සෝස් එකේද මොකද? ඔය ඒගොල්ලෝ බන්න එක අස්සට දානවා මේ බට එකක් වගේ මොනවා හරි. ඒකත් එක මික්ස්ලා පිච්චිලා ඇද්දි මාවරයි. සුපිරි. යන්න වගන්න. මේ බජට් එක පොඩ්ඩක් මතක් කරන්නේ දැන් ඔච්චර කමයි දුරුයි. ඒ බජට් තියනවා දැන්. එක්දස් 950. එතකොට මෙතනට අපිට යන්නේ 150 දෙකට 300යි. බර්ගර් දෙකක් 300යි. 300යි. දෙකට 250. එතකොට රුපියල් 500 කණයි යන. තව ඉතුරු. තව කන්න පුළුවන්. දැන් මේක බඩ පිටන හැරෙන්නේ. 2500 පොඩක වැඩි. වැඩි අපිට සෑහෙන ඉතුරු තියෙනවා. කවුරුහරි 500 දීගෙන කන්න බෑ ඒක බොරු කතාවක්. ඇතියනවා කන්න 2500. දුරන්නේ සෝස් එකේ තමයි රාගය. කතා කරන්න හිතෙන්නේ නැහැ. කාලා ඉන්න ඔයගොල්ලන් කම් ඊට පස්සේ කියන්න. ඔයාලා බලන්න. බලන්න. බොරු කියන්නේ. මේ ඔබ කියන්න මම කාලා. නම ගොඩේ. මෙයාගේ හොට් ඩොග් කන්න අනිවාර්යෙන් ඊගම් මේ ගොල්ලෙක් නම් දෙමන් හන්දියේ අනි බණියකට එන්න ඕන අනිවාර්යෙන්. කෙනාර ප්‍රෙස් සමහර දැන් වල පොස්ට් කරනවා දැන් අන්න බෑනේ කන්න බෑ පුඩු හැරෙනවා උඩු හැලෙනවා මේක එහෙම කිසිම දෙයක් නෑ කිසිම ප්‍රෙස් අවුලක් පිට නැහැ. තියෙනවා හැමදේම ප්‍රෙස් පිට යාලා ලයිව් හදන්නේ මේ 40ක් දැම්මනේ හදනේවත් හදනයක් දාලා ඉන්න වල තමයි මම මෙතනට එන්නේ. මොකද හොට් ඩොග් එක ගන්න කියන්නේ ඇති ඈ ඒක අවුලක් නෑ දෙකට කඩාන කරා ඔන්න අපි දැන් හොට් ඩොග් එකයි බර්ගර් එකයි කාලේ ඉවරයි. මොන හරි බොන්න ඕන කියලා හිතුවා මෙතන බලමු මේ බජට් එකට මොනවද බොන්න තියෙන්නේ. හැබැයි ඒ තුන කෑව විතරයි බඩ පිරුණා නේ ආයෙ කන්න බෑ. බලමු බොන්න දේවල් මොනවද තියෙන්නේ කියලා මේ බජට් තියෙනවා සෑහෙන ඉතුරුයි නේ බජට් ඉතුරුයි. ඔතන දෙදහක් කියන්නේ රට කන්න. ඒකයි අපිට කියන්නේ බොරු කතා මිනිස්සුගේ බොරු කතා බොරු කතා. අම්මා මේ හොට් මයිලෝ දෙන 160යි. හොට් මයිලෝ බයි රෑත් එක්ක නේ හොට් මයිලෝ එකක් ගහම හොට් මයිලෝ එකක් ගන්න. ඊළම නෑ බලමු try එකක් දාන්න. හොට් මයිලෝ එකක් දීලා. අපිට දෙන්න හොට් මයිලෝ දෙකක්. හොට් මයිලෝ අපි බොමු. ඔන්න එහෙනම් අපිට ආවා හොට් මයිලෝ එක. හොට් මයිලෝ හොට් මයිලෝ. රුපියල් 160යි එකක්. මට නම් හිතා ගන්න බෑ සුපිරි ආයේ මාර මේ කියන්නේ මේගොල්ලන්ගේ මේ ඔෆර්ස් තියෙනවා ඔපස් තියෙනවා. අපි ඔපස් පෙන්නන්න. ඔෆර්ස් පෙන්නන්න නැග්ගා මේකේ මේ හොට් මයිලෝ එක වගේම අයිස් මයිලෝ කියලාත් තියෙනවා අයිස් මයිලෝ එක. දැන් මේ ටයිම් එකට අයිස් මයිලෝ සෙට් එක නැති නිසා අපි හොට් මයිලෝ try කරේ අනික බජට් එකටත් හොඳයි රුපියල් 160යි. ඔව් රුපියල් 160ට හොට් මයිලෝ එකක්. try කරලා බලන්න ඇවිල්ලා දෙමංගලේ තියෙන්නේ දෙමංගලේ අනි බණි. subscribe කරන්න ඒක අමතකුණා කියන්න අපි ලයික් කරන්න, ෂෙයාර් කරන්න, subscribe අනිවාර්යෙන් subscribe කරන්න. උගන්න subscribe. විකන්න
බණ්ඩ මිරිකන්න අලන්න බෙල් අයිකන් එක කන්න. සුපිරි. මරණ. මේවයි. මම හිතන්නේ 2500ක් කියලා රැකට ගන්න කොල්ලෝ. ඔව් දැන් අපි 2500ක් ගෙන අපි මෙතන දෙන්නෙක් ඉන්නවා මේ බඩ පැරෙන්න කන්න පුළුවන් දෙන්නෙක් ඉන්නේ. හරි කෑව හැකි. වෙනදට ෆුල් රයිස් දෙක කනවා අපි දෙන්න. ඔව්. ෆුල් රයිස් දෙක කනවා අපි දෙන්න. අද කෑවේ හොඳට ෆුල් රයිස් දෙක කීයක් යනවද අඩුම ගත්තොත් රුපියල් 3000 පැනලා යනවනේ. බීම එක. ඔව්. මේක වෙනම. ඒකට අද 2500ක් ගෙනාවා. අද අපිට වියදම් වුණා 150 200 වගේ බජට් නේ අපිට ගියේ. ඔක්කොම 1100ක් යන්නේ නැති අර දෙකටත් එක මේ දෙකටත් එක්කලා 1500 600ක් යන්නේ. කාලා වැඩි වගේ සීන් එකක් තියෙනවා. කාලා වැඩි වගේ තමයි එහෙනම් තව බජට් එකක් ඉතුරුයි. තව බජට් එක රුපියල් 1000කට ඉතුරුයි. 7කට ඉතුරුයි නේ. ඒ වගේ ගාණක් තියෙනවා. අපි බජට් එක හරියට අන්තිමට කියන්න කීයක් ඉතුරුයිද කියලා. මේක බීලා අපි කතා කරමු ඔෆර්ස් කැප්. ඔෆර්ස් කැප්. නේද අපි බිල් එක සෙටල් කරන්න වෙලා තියෙන්නේ. බිල් සෙටල් කරන්න. කීයක් ගිහිල්ලා තියෙන්නේ? එතකොට 870. රුපියල් 870 ගිහිල්ලා තියෙන්නේ. ඔක්කොටම 870යි නේ. 100 800යි. ඩිස්කවුන්ට් එක 800යි ගෙවන්න ඕන ගාන 70යි. නේ? බොහොම ස්තුතියි. බැලන්ස් නැහැනේ. උලා බරටම වැඩ චේන්ජ් දෙන්න. මෙන්න 2500ක් ගෙනාව කන්න. ඔව් 2500ක් ගෙනාවනේ. 1030ක් ඉතුරුයි. තව නම් කන්න බෑ කොහෙටවත්. තව නම් මොනවා නිකන් දුන්නත් කන්න බෑ. ඔයාලා මොනවද ඔෆර් තියෙන්නේ? ඔෆර්ස් තියෙන්නේ අපේ ස්පෙෂල් ඔෆර්ස් කියලා. බස් සෙට් එකක්ම තියෙනවනේ. තමයි තියෙන්නේ. 1000 ඉඳන් තියෙනවනේ. ආන ඊට අඩුවෙන් තියෙනවා. 750ටත් මම දැක්ක තියෙනවා. දෙනවා දෙකක්. රුපියල් 750 එකක් ඉවරයි. දිනව දෙකක් 750ට. මේ මොකද්ද මේ? තව කන්න ඉඩ තියෙනවද? තව ඉතින් වෙනම ආමාශයක් හයි කරලා තමයි ආමාශයක් හයි කරන්න වෙනවා. ඌ මේ කන්න බෑ. හැබැයි 2500ක් කියන්නේ මේ හොඳටම ඇති ඈ. ඒ කියන්නේ මම අපි කතාවේ ස්ට්‍රීට් ෆුඩ් ගැන. ස්ට්‍රීට් ෆුඩ් නීගම ආස්සේ. නිකම ඇතුලේ. නීගම ඇතුලේ. මේකේ ෂොප් එකේ ලොකේෂන් එක අපි දාලා තියන්නන්නේ. අපේ ලොකේෂන් එක. දාමු. වීඩියෝ එකක් ඕනනම් කියන්න වෙනමනේ. වෙනම වීඩියෝ එකක් කරමු මෙතන. මෙතන මම නියමයි. ඔව්. කියන්න මෙතනත් හොඳයි. මේකම බීච් එකේ ඒවත් සුපිරි. සුපිරි. ඒවත් හොඳයි මරු. පොඩි ප්‍රයිස් කැප් එකක් තියෙනවා. පොඩි ප්‍රයිස් එකක් තියෙනවා. ඒ වුණාට ඉතින් හොඳයි. සෙට්. ඔව්. එහෙනම් අපි වීඩියෝ ඉවර කරමු නේද? ඔව්නේ. අද ওই විදිහට තමයි ඉතින් වැඩේ ගියේ. ඉතින් ඔයාලගේ අදහස අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ ඉස්සරහට කරන්න ඕන බ්ලොග්ස් මොනවද කියලා කමෙන්ට් එකක් දාන්න නේ. දාන්න යටි. ඔව්. එහෙනම් අපි කැපෙමු. අපි ගිහින් නම් එහෙනම් ජය වේවා. ඔක්කොන්ටම ආදරෙයි. එහෙනම් අපි ගියා. God bless you.